හලෝ කොහමද පොසොන් බැලුවද දන්සල් කෑවද දන්සල් නම් තිබ්බනේ අය එපා වෙන්න දන්සල් තිබ්බා මාර විදියට අපේ මිනිස්සු දන්සල් දුන්නේ මේ දන්සල් ටිකට නම් ඔක්කොටම ගිහලා කාලා ආවා ඉතින් රටේ තොටේ වෙච්ච දේවල් බලා ගන්නත් බැරුණා දැන් අද උදේ තමයි ওই විස්තර ටික බලාගත්තේ මේ පොසොන් උදාවයි දහම්මාමයි මේ අපේ මහේන්ද්‍ර ප්‍රසාදිනී ජනාධිපතිතුමයි මේ වාර සිද්ධි වගේක් වෙලා තියෙනවා මේ මහා මහේන්ද්‍ර ප්‍රසාදිනී ෂා මේ අර මේ මහේන්ද්‍ර පර්සි කතාවට කට්ටිය හිනා වෙවි හිටියා නමට ඕම මේ පොඩි අවුල් වගේක් තිබ්බනේ නම වෙනස් අර මේවා කියලා මේ දැන් මාර වැඩේ මහේන්ද්‍ර කැලක් එල්ල ගන්න වෙලා තියෙනවා මහේන්ද්‍ර ප්‍රසාදිනීට ඔක්කොම ප්‍රසාදිනී කමන්නේ මොනවා හරි තින් දැන් නම්බුරාම ටිකක් ගන්න එපා මින් නැත්තම් අර 88 89 කරපු ඒවට වගේ නමක් පට බැඳෙනවට වඩා මෙහෙම නමක් දාගත්තට කමන්නේ ප්‍රසාදිනී කියලා. එතකොට ප්‍රසාදිනී මහා මහේන්ද්‍ර ප්‍රසාදිනී අනුර කුමාර දිසානායක ගරු ජනාධිපතිතුමා පොසොන් උත්සවයට ගිහලා හරි නැටුම් නටලා තියෙනවා. මේ වීඩියෝ එකක් තිබ්බා හරිද බං ඒක ඔයාලට පෙන්නන්නත් එක්ක මේකට දාන්නම් කියලා බලනකොට දැන් ඊයේ රෑ තිබ්බ වීඩියෝ එක මට ඒ වෙලාවේ ඩවුන්ලෝඩ් කරගන්න බැන්න. දැන් බලනකොට report කරලා ගලවලා මේ දැන් ජනාධිපතිවරයෙක් කියලා කියන්නේ අපේ රටේ පළවෙනි පුරවැසියානේ මේ මිනිහාගේ චරිතේ සාමාන්‍ය මිනිහෙක් විදිහට ඉන්නවා කියලා ජනාධිපති පොසොන් උත්සවයට ගිහිල්ලා කටපිහ දාණ්ඩයි නියපොතු වලින් දත් සුද්ධ කර දත් ඌරණ්ඩයි කට වකරණ්ඩයි කට දත් සුද්ධ කරන්න ගියාම මේ දැනව 1000ක් මැද්දේ ඕක මේ මීඩියා වලට අරවට මේ රෝනි තරම් දැන් හැම එකම ෆෝන් එකක් අටවගෙන එහෙම වීඩියෝ කරනවනේ ඉතින් අර අනේ මන් දන්නේ අප්පා ජනාධිපතිවරයෙක් හැසිරෙන විදිහට මේ මිනිහට හැසිරෙන්න බෑනේ මහා මහේන්ද්‍ර ප්‍රසාදිනී නෙවෙයි මහා මහේන්ද්‍ර බාහුබලි කියලා දාගත්තත් මේ ඔය හැසිරීමත් එක්කනම් මේ ජනාධිපතිතුමෝ මේ සමාජයක් ඉස්සරහට යන්න හරි අමාරුයි රටක් විදිහට මේ ඔයාට තනියෙන් යන්න පුළුවන් ඇති අර ජෙපි ඇති කරේ දක්කගෙන ඒ වුණාට ඉතින් අර ලෝකයේ ඉස්සරහා ලැජ්ජාවටපත් වෙන විදිහට හැසිරෙන්න එපා ඔබතුමා මේ රටේ ජනාධිපතිතුමා ඔබතුමා නියෝජනය කරන්නේ ඔබතුමා කියලා කියන්නේ අපේ ශ්‍රී ලංකාව කියන නමත් තරම්ම ඔබතුමා වටිනවා ජාත්‍යන්තරයේ ඔබතුමාට ඒ අපේ රටේ තියෙන නම තමයි ඔබතුමාට තියෙන පිළිගැනීම. එතකොට ඔබතුමා ශ්‍රී ලංකාව කියන රටේ ජනාධිපතිවරයා මේ දත්හාරහාර රට ගම පුරා ඇවිදින මිනිහෙක් වගේ හැසිරෙන්න එපා. මොකද ඕක මේ දතක් සුද්ධ කරන එක ප්‍රශ්නයක් නෑ. හැබැයි මේ වගේ මිනිස්සු දැනව 1000ක් ඉන්න දැනක ඒ වගේ බේසික් මැනර්ස් එකක්වත් නැත්තම් ඔබතුමා ඉතින් හිතලා බලන්න ඔබතුමාගේ මොකද තත්ත්වය කියලා මේ ඒ ඇස්සේ අර දැන් ඔබතුමා බෞද්ධයන් කෙරෙහි මහා පැහැදීමක් හදිසියේ ඇති වූ මේ බෞද්ධ දර්ශනය කෙරෙහි ඇති වූ අති ප්‍රේමයේ හින්දා හාමුදුරුවෝකමයි ඉන්නේ හාමුදුරන්ගේ අතින් අල්ලගෙන ඉන්නේ එහෙම සීන් යන්නේ දැන් යන්නේ ඉතින් ඒ ඉච්ඡර ධර්මයට ලැබිනම් උදේ බැඳපු පිරිත් නූල අඩුම තරමේ දැන් අපි කියනවා පිරිත් නූලක් වරු 3යි බල තියෙන කියලා. වරු 3ක්වත් තියාගන්න බැරි නම් මොකද්ද ඇති වැඩේ නේද දැන්. කාගේ හරි හිත්‍රි දෙයි කියලා ওই පිරිත් නූල් ගලවලා දැම්මද නැත්නම් පොෂ් වෙන්න හිතලා පිරිත් නූල් ගලවලා දැම්මද දන්නේ නැහැ. කොහොම හරි ඉතින් ජර්මන් යනකොට පිරිත් නූල බැඳගෙන යන්න බැරි ප්‍රශ්නයක් තියෙනවද දන්නේ නැහැ මම දන්නේ නැහැ. ජර්මන් රජයෙන් එහෙම මොකක් හරි නීතියක් තියෙනවද කියලා එයාපෝට් එකෙන් ඇතුළට ගන්න කියන්නේ රට ඇතුළට ගන්නෙ නැහැ. පිරිත් නූල් බැඳන් එන්න මිනිස්සු එහෙම මොකක් හරි තියෙනවද දන්නේ නැහැ. ඉතින් එහෙම ප්‍රශ්නයක් නම් ඉතින් ඔබතුමා පිරිත් නූල ගලවලා ගියර කමක් නැත්නම් මේ හොරි වගේ දන්නේ නැහැ පිරිත් නූල බැඳලා තියෙනවා නිකන් අත කසනවා වගේ ගතියක් එනවද එහෙම හින්දා ගැලෙව්වද කියලා මොකද ඇලර්ජික් වෙලාද මොනවද දන්නේ නැහැ නේ. ඉතින් අපි ඒකින්ද ඉතින් මේ ඒක ගැන මං වැඩි ඉතින් මොකුත් කියන්නේ නැහැ මිනිස්සෙක්ට වෙන්න පුළුවන් ප්‍රශ්නයක් නේ තින්නේ කමන්නේ දැන් අර. හරි එතකොට දැන් මේ කතා කරන්න තියෙන මාතෘකා ගොඩයි මේ වීඩියෝ එක අද කරලා ඉවරයක් කරගන්න බැරි වෙනවා. ඒකින්ද මේ තව කියන්න දේවල් ගොඩක් තියෙනවා.
මේ තව වීඩියෝ එකක් කරන්න නැත්නම් අද මේ මට මේ වීඩියෝ එකේ කතා කරන්න වෙනවා රෑ වෙනකල්ම මේ ලැජ්ජයි ඊයා කමන්නේ ඔයා දැන් මේ බාහුබලි නෙමෙයි ඔව් ප්‍රසාදිනීනේ මහා මහේන්ද්‍ර ප්‍රසාදිනී ගත්තනම් මේ මහේන්ද්‍ර කියන නමටවත් මේ ලැජ්ජාවක් වෙන්නේ නැති වෙන්න හැසිරෙන්න අපි තරහ නෑ මේ මහින්ද රාජපක්ෂ හිමත් නැත්තම් පර්සි මහේන්ද්‍ර රාජපක්ෂගේ නමේ කෑල්ලක් නම අගට එල්ලගත්තට ඉතින් මේවා මේ දන්නේ නැහැනේ අපි දන්නේ නැහැනේ මොන ස්ට්‍රැටජිද කියලා මේ දේශපාලනිකව ගත්තු තීරණ දන්නේ නැහැනේ ඉතින් මොකද මම දැකලා තියෙනවා මහින්ද රාජපක්ෂ කියන නමට තියෙන මෙව්ව එක ඒ කියන්නේ මිනිස්සු කොච්චර බැන්නත් ඒ මිනිස්සයා ගැන හිතවල තියෙනවා පොඩි ඔය එකකේ ඉතින් මහේන්ද්‍ර කියන නම දාගත්ත කියලා බෑ මම මහේන්ද්‍ර කියන නමට ගැලපෙන විදිහට රාජ්‍ය පාලනය කරන්න මේ ප්‍රසාදිනී කැලේ නම් ගැලපෙනවා ඉතින් ওই පක්ෂෙට